හයි ළමයි අපි ගෙනත් තියෙනවා ST109 Max 2 අප්ඩේට් වර්ෂන් එක අපි අද ගෙනල්ලා තියෙනවා. අපි මේකේ ලොකු කෑලි ප්‍රමාණය රීස්ටොක් කරලා තියෙනවා. ඔයගොල්ලෝ කතා කරන්න අපිට කතා කරන්න අපි ඔයගොල්ලෝ සමග බැඳී සිටිනවා. ඕනේ ලාභ දුරකට නැඹුතුමක් ගන්න මේ ඩ්‍රෝන් එක පර්චේස් කරන්න. ඔයගොල්ලෝ මේ ඩ්‍රෝන් එක ගැන අපි කිව්වොත් කෙටියෙන් ඔයාලට ඉන්නේ බෑග් එක සීල් පැකට් එක වගේ කවර් එකක ඉන්නේ කවර් කරලා අපි දැන් මේක අන්බොක්ස් වීඩියෝ එක බලමු. අපි බොක්ස් එක පැත්තක තියාගමු. අපි දැන් මේකේ පවුච් එක අපි බලන්න අපි පැකට් එකේ තියෙන කවර් එකේ සිප් එකක් තියෙනවා. ඒකට සිප් එකකින් අයින් කරලා බෑග් එක අපි එළියට ගමු. හරි. මාර ප්‍රමියම් බෑග් එකක් තමයි ලැබිලා තියෙන්නේ ඕන තැනක. ඔයාලට එල්ලන් ට්‍රිප් එකක් ට්‍රැවල් එකක් වගේ ආදී වීඩියෝ එකක් ෂූටින් කරන්න පුළුවන් විදිහට මේගොල්ලෝ මේ බෑග් එක ඩිසයින් කරලා තියෙන්නේ. ඒක ගැන වගේ හිතලා වගේ කියලා මම හිතනවා. මාර ප්‍රමියම් බෑග් එකක් ඔයාලට මේ ඩ්‍රෝන් එක අපෙන් පර්චේස් කරන්න පුළුවන්. ඇවිල්ලා පර්චේස් කරන්න පුළුවන්. අපි මේ ඉස්සරහ වීඩියෝ එකකින් කතා කරමු. පර්චේස් කරන්න කොහොමද, ප්‍රයිස් කොහොමද, ඒව ගැන අපි ඉස්සරහ කතා කරමු. ඔය තියෙන මේ කැටලොග්ස් ටික ඕකේ ඔයාලට ඩ්‍රෝන් එක කොහොමද ෆ්ලයි කරන්නේ මුලින් ස්ටෙප් බයි ස්ටෙප් තියෙනවා. ඕන කෙනෙක්ට බැරි නෑ අපි ඩ්‍රෝන් එක ගන්න. ඩ්‍රෝන් එක ගත්තාම කැටලොග් ටික බලලා ඩ්‍රෝන් එක ෆ්ලයි කරන්නේ කොහොමද කියලා ස්ටෙප් බයි ස්ටෙප් තියෙනවා. නැත්තම් අපිට ඕන වෙලාවක කතා කරන්න ඩ්‍රෝන් එක අරන් ගියාට පස්සේ කොහොමද ෆ්ලයි කරන්නේ කියලා අපි ඕගොල්ලෝ සමග බැඳී ඉන්න ඕන වෙලාව අපි පිළිතුරු දෙනවා. ඕන වෙලාවක කතා කරන්න අපිට මේකේ ඔයාලට ස්ටාර් ලැබිලා තියෙන පොප්පලස් USB කේබල් එකක් ස්ක්‍රූ ඩ්‍රයිවර් අමතර ඔයාලට ස්ක්‍රූස් හම්බෙලා තියෙනවා. ඒවත් ඔයාලට පොප්පලස් වලට හයි කරගන්න ඒවට ලැබිලා තියෙනවා. ඔයාලට මේ ඩ්‍රෝන් එකේ කැම් එකේ ගිම්බල් එකේ ආරක්ෂාවට මාර ප්‍රමියම් විදියට ඩිසයින් කරපු ගිම්බල් ප්‍රොටෙක්ට් කවර් එකක් ඇවිල්ලා තියෙනවා. අපි රිමෝට් එක නම් වෙන ඩ්‍රෝන් වලට සාපේක්ෂව A600 එකට සාපේක්ෂව මාර ප්‍රමියම් විදියට තමයි මාර අතට සෙට් වෙනවා. ඔයාලට ඕන වෙලාවක ජොයිස්ටික් දෙක උනත් ගලවලා DJI වගේ පිටිපස්සට දාගන්න පුළුවන්. රඳවන කෑලි දෙකක් මේක ඩිසයින් කරලා තියෙන SG ලා. ඒක නිකන් අපිටම හිතලා කරලා වගේ ඒගොල්ලෝ ඩිසයින් කරලා තියෙන්නේ. DJI ඩ්‍රෝන් වලට ආස ගොඩක් කට්ටිය ඉන්න හන්දා ඔයාලට ඕන වෙලාවක ග්ලෝ ස්ටික් දෙක ගලවලා පිටිපස්සට දාගන්න පුළුවන්. SG එක ලෝගෝ එක ඕපන් වුණා ඔයගොල්ලෝ දකින්න ඇති. අන්න අර සේම් විදියට ඒක ගලවන්න ඕනේ ගිම්බල් කවර් එක. හරි අපි ඒක පැත්තකින් තියාගමු. ඒකේ විස්තරක් පස්සේ බලමු. හරි දැන් දෙකම රීචාර්ජබල් ගයිස්. මේ ඩ්‍රෝන් එකත් රීචාර්ජබල්, රිමෝට් එකත් රීචාර්ජබල්. ඔව් හරි අපි ඕන් කරමු. මේකේ ඔයාලට ෆීචර්ස් කිව්වොත් රිටර්න් ටු හෝම්, හෙඩ්ලස් මෝඩ් ඒ හැමදේම තියෙනවා. හැම ෆීචර්ස් එකක්ම තියෙනවා. ඔයාලට මේකේ බැටරි ලෙවල් එක ඩ්‍රෝන් එකේ, රිමෝට් එකේ, රිමෝට් කන්ට්‍රෝල් එකේ ඒ දෙකේම ඔයාලට පෙන්වනවා බැටරි ලයිෆ් එක කොහොමද කියලා. මේකේ බැටරි එක මේකේ බැටරි එකෙන් ඔයාලට 25 මිනිත් වගේ ෆ්ලයින් ටයිම් එකක් තියෙනවා. 25 විනාඩි 25ක් ෆ්ලයි කරන්න පුළුවන්. ඔව් මේකේ ඔයාලට 4K ෂූටින් කරන්න පුළුවන්. අපි දැන් රිමෝට් එක ඕන වෙනකන් ඉමු. අපි බලමු. ඔයාලට මේ මම කියන්නේ හිටියේ දෙකම රීචාර්ජබල්. ඩ්‍රෝන් එකයි රිමෝට් කන්ට්‍රෝල් එකයි රීචාර්ජබල්. ඔයාලට මේකට SD කාඩ් එකක් දාන්න පුළුවන්. 128GB වගේ හොඳ කැපැසිටි එකක් තියෙන SD එකක් වුණත් මේකට යූස් කරන්න පුළුවන්. SD එකට ෆොටෝ ෂූට් වෙනවා. ෆොටෝ එක අප්ලෝඩ් වෙන්නේ රිමෝට් කන්ට්‍රෝල් එකෙන්. රිමෝට් කන්ට්‍රෝල් එකේ ඩිලීට් බටන් අවශ්‍ය ෆොටෝස් කැප්චර් කරගත්ත ඒවා තියන් අවශ්‍ය ඒවා ඩිලීට් කරන්න එහෙම හැකියාවකුත් මේකේ මේගොල්ලෝ SG කම්පැනි එකේ මේගොල්ලෝ අපිට ලබා දීලා තියෙන එක. මම හිතන විදිහට ඒක ගොඩක් හොඳ අප්ඩේට් ෆීචර්ස් එකක් කියලා මට රෙකමන්ඩ් කරන්න පුළුවන්. අපි බඩු ටික පැක් කරගමු. පැක් කරගමු. ඔයාලට මේක අපේ කාඩ් පේමන්ට් හැම එකකින්ම ඔයාලට බයි කරන්න පුළුවන් ඩ්‍රෝන් එක. හරි අපි දැන් ඩ්‍රෝන් එක දාගමු. මම ඉස්සරහ ෆ්ලයි වීඩියෝ එකකුත් ගේනවා ඩ්‍රෝන් එක කොහොමද ෆ්ලයි කරන්නේ කියලා.
ඕනම කෙනෙක් අරන් ගියාට පස්සේ ඕන වෙලාවක අපිට කතා කරන්න අපෙන් කොහොමද විස්තර ඒ හැම දෙයක්ම ඔයාලට ඩ්‍රෝන් එක බයි කරාට පස්සේ අපෙන් දැනගන්න පුළුවන් කොහොමද කියලා. ඔයාලට ඇවිල්ලා බයි කරන්නත් පුළුවන්. ලංකාවේ ඕනම තැනකට අපි ඩිලිවරි කරනවා. ඔයාලට ඩිලිවරි ටෝටල් එක වෙන්නේ රුපියල් 500ක් තමයි ඩිලිවරි ටෝටල් එක වෙන්නේ. ඔය තියෙන්නේ මාරම අල්ට්‍රා ලයිට් සෙටප් එකක් තියෙනවා ඩ්‍රෝන් එකේ. බ්ලූ ලයිට් අල්ට්‍රා සෙටප් එකක් තමයි මේකේ අපිට ලබා දීලා තියෙන්නේ. ඒක හොඳ ෆීචර්ස් අප්ඩේට් ෆීචර්ස් එකක් කියලා මම රෙකමන්ඩ් කරනවා. ෆයිනල් රෙකමන්ඩ් කරනවා. අල්ට්‍රා ලයිට් සෙටප් එකක් තමයි දීලා තියෙන්නේ. ඒ කියන්නේ DJI series වල වගේ එන ඊට සමාන වෙන අල්ට්‍රා ලයිට් සෙටප් එකක් තමයි මෝටර් වලට ලබා දීලා තියෙන්නේ මේගොල්ලෝ. මං ග්ලෝ ස්ටික් දෙක ඉස්සලා වීඩියෝ එක දකින්න ඇති. ඒ දෙක නැතුව තිබ්බේ එක පිටිපස්සේ රඳවන්න පුළුවන්. මම ඒක වීඩියෝ එකට සෙට් කරා. හරි දැන් මේකේ අපි ෆ්ලයි වීඩියෝ එකක් බලමු කොහොමද ෆ්ලයි කරගන්නේ කියලා. මම ඔය තියෙන හෝල්ඩින් පෑඩ් එකේ මම තියලා දැන් ඩ්‍රෝන් එක අපි ෆ්ලයි කරගමු. ඔයාලට මේක හයිට් කරන්න පුළුවන් 318ක් හයිට් කරන්න පුළුවන්. ඩිස්ටන්ස් එක ගැන කිව්වොත් යාළුවනේ මේක පුළුවන් ළමයි ඩිස්ටන්ස් එක ඔයාලට 2 කිලෝමීටර් ඩිස්ටන්ස් එකක් තියෙනවා. හයිට් එක 318ක් පුළුවන්. මම කිව්වා කලින් මේ දැන් මම හයිට් එක නම් අරන් තියෙනවා මේ චුට්ටක් දුර යවුවේ හයිට් එක දැන් හයිට් එක 15ක් වගේ තියෙනවා උස. ඩිස්ටන්ස් එක නම් සාමාන්‍යයෙන් ඒක නේද මම බැලුවේ නැහැ. ඒක මම කොහොමද ඩිස්ටන්ස් එක 2 කිලෝමීටර් යන්න පුළුවන්. දැන් මේකේ සැටලයිට් පොසිෂන් වෙලා තියෙන්නේ ඕකේ. Hoping for the best, but expecting the worst. Are you gonna drop the bomb or not? Let us stay young or let us live forever. We don't have the power, but we never say never. Sitting in a sandpit, life is a short trip. The music's for the sad. Can you imagine when the streets warm? Turn our golden faces into the sun. Praising our leaders, we're getting in tune. The music's played by the magic man. I wanna live forever young. Do you wanna live Some are like water, some are like the heat. Some are the melody and some are the beat. Sooner or later, they all be gone. Why don't they stay young? It's so hard to get on without a cause. I don't wanna perish like a fake. You look like a diamond in the sun. Find myself forever. So many adventures. කැප්චර් කරපු එකක්. මේ ඩ්‍රෝන් එක අපෙන් පර්චේස් කරන්න පුළුවන් ඔයාලට. අපි මැසේජ් එකක් දාන සබ්ස්ක්‍රයිබ් එකෙන් මේ ඩ්‍රෝන් එක හැමෝම බලන විදිහක් තමයි ප්‍රයිස් එක. මේක 65ක් වගේ පොඩි මුදලකට අපෙන් පර්චේස් කරන්න පුළුවන්. ඕකේ, thank you.